අපි බලමු ඉස්සෙල්ලාම ඉන්ට්‍රොඩක්ෂන් ටු මැෂින් ලර්නින් ලෙක්චර් ස්ලයිඩ් වල පළවෙනිටම ඩිෆයින් කරලා තියෙනවා ඒක ගැන විස්තර මොනවද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මේ පාර්ට් එකෙන් මැෂින් ලර්නින් වල භාවිත බලනවා. ඊට පස්සේ දෙවෙනි එකෙන් මේ කෝඩ් කරන ඒවා ගැනයි ඒකට අදාළ මේ ලෙක්චර් ස්ලයිඩ් ටිකයි බලමු. ඉස්සෙල්ලාම ඉන්ට්‍රොඩක්ෂන් ටු මැෂින් ලර්නින්. what is machine learning? machine learning කියන්නේ learn from data. learn from data කියන්නේ කම්පියුටරේ past data පාවිච්චි කරලා يعني past කලින් තිබ්බ data පාවිච්චි කරලා කම්පියුටරේ ඉගෙන ගන්නවා මේ data වල මේ වගේ pattern තියෙනවා. ඒ කියන්නේ specific pattern තියෙනවා. මේ specific pattern පාවිච්චි කරලා හදාගත්ත model වලින් මේ prediction කරනවා. ඉස්සරහට තේරෙයි මේ ඉස්සෙල්ලාම data පාවිච්චි කරනවා ඊට පස්සේ model එකක් හදා ගන්නවා ඊට පස්සේ prediction කරනවා. උදාහරණයක් විදිහට පොඩි ළමයෙක් පූසෙක්ව අඳුරගන්නේ ගන්න ඉගෙන ගන්න ක්‍රමය බලන්න. ඒ ඉස්සෙල්ලාම පූසෙක් දැක්ක ගම මේ ළමයා අඳුර ගන්නවා එයාගේ ෆීචර්ස් ටික. නැට්ටක් තියෙනවා, කකුල් දෙකක් තියෙනවා. එහෙම කියලා විතරක් මදිනේ. එහෙම මේ ඒ ටික විතරක් දුන්නා කියලා පූසෙක් කියලා අඳුර ගන්න බෑ. එතකොට බල්ලෙක් දැක්කාම මේ ඇස් දෙකකුයි කකුල් හතරකුයි නැට්ටකුයි තියෙනවා නම් මේ බල්ලට පූසා කියලා කියනවා. එතකොට වැරදිනේ. ඒකින්ද ඊට වඩා ඇඩ්වාන්ස් ෆීචර්ස් ගොඩක් මේ ළමයා අඳුර ගන්න ඕනේ මේ පූසා කියලා අඳුර ගන්න. එතකොට අපි ගොඩක් මේ පූසොන්ගේ පින්තූර පෙන්නලා කියන්නේ data දීලා ඒ ළමයාට ඔළුවේ වෙනම පැටර්න් එකක් හදා ගන්න ඕනේ මේ ඉන්නේ පූසා කියලා. එතකොට ඒක තමයි මොඩලින් පාර්ට් එක. ඒ කියන්නේ මොඩල් මේ පැටර්න් එක මොඩල් එකක් හදා ගන්න එක තමයි දෙවෙනි එක. ඊට පස්සේ තමයි මේ වෙන අලුත් පූසෙක් දැක්කත් එයා රෙකග්නයිස් කර ගන්නවා මේ ඉන්නේ පූසෙක් කියලා. එතකොට ඒක මැෂින් ලර්නින් වලත් ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. එතකොට without machine learning කියන්නේ මේ rules විතරක් දෙනවා. ඒ කියන්නේ no hard coded rules. ඒ කියන්නේ machine learning වල මේ no hard coded rules. ඒ කියන්නේ hard coded කියන්නේ හැම රූල් එකක්ම දෙනවා කියන එක. දැන් මෙහෙම බැලුවොත් 2 cats 4 legs tail ඒ වගේ තව ෆීචර්ස් ගොඩාක් එන්න පුළුවන්. තව මේ පූසගේ පාට ඒ පාට වල මේ රටා. ඒකට එක එක රූල්ස් ගොඩාක් එන්න පුළුවන්. ඒ වගේ රූල්ස් අපි ඩිෆයින් කර කර මේවා තමයි රූල්ස් කිය යන්නේ මැෂින් ලර්නින් වල. මැෂින් ලර්නින් වල වෙන විදියක් වෙන්නේ ඒ පැටර්න් ඔක්කොම රූල්ස් ඔක්කොම කම්පියුටරෙන්ම තමයි හොයාගන්නේ. අපි මේ ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ මේ රූල්ස් තියෙන්න ඕනේ පූසෙක් වෙන්න. ඒ කියන්නේ ප්‍රෙඩික්ට් කරන්න මේ රූල්ස් තියෙන්න ඕනේ කියලා කියන්නේ. without machine learning වල මෙහෙම කියන්නේ machine learning නැතුව spam mail අඳුර ගන්න අපි කියනවා මේ win money කියන වචනේ තිබ්බොත් ඒක spam folder එකට දාන්න කියලා. අය offer කියලා එකක් තිබ්බොත් ඒකත් spam folder එකට දාන්න කියනවා. එහෙම බැලුවොත් මේ ඇත්තටම offer එකක් තිබ්බොත් ඇත්තටම win money එකක් තිබ්බොත් අපිට මේ normal email එකක් කියලා අපිට මේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඒකින්ද මේ යාර වචන තියෙන විදිහ විතරක් හිතලා මදිනේ. ඒ වගේ පැටර්න් එකක් අඳුර ගන්න ඕනේ. කියන්නේ අපි 1000 emails මේ spam emails දීලා 1000 normal emails ගොඩක් normal emails දීලා මේ machine learning techniques පාවිච්චි කරලා පැටර්න් එකක් අඳුර ගන්න ඕනේ. මේ spam email වල තියෙන විශේෂ ලක්ෂණයි normal email වල තියෙන විශේෂ ලක්ෂණ. ඊට පස්සේ මේ විශේෂ ලක්ෂණ ටික අරගෙන ඒ කියන්නේ විශේෂ ලක්ෂණ මොඩල් එකක් විදිහට සේව් කරගෙන මේ මොඩල් එකෙන් අලුතෙන් එන ඊමේල් වල චෙක් කරලා බලනවා මේක ස්පෑම් එකක්ද නැද්ද කියලා. එතකොට ඒක උදාහරණයක්. එතකොට මේ ට්‍රැඩිෂනල් මෙතඩ් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ රූල්ස් ඔක්කොම දාන්න ඕනේ. උදාහරණයක් විදිහට කැල්කියුලේටරේ 2යි 7යි එන්ටර් කරපුවම මේ කියන්නේ එකතු කරන්න ඕන නම් අපි රූල් එක දෙනවා. මේක ඉන්පුට් රූල් එක දෙනවා එකතු කරන්න කියලා. එකතු කරන්න කියලා දුන්නාම ආන්සර් එක 9 එනවා. ඒක ඇවිල්ලා ඉතින් ට්‍රැඩිෂනල් මෙතඩ් එක කියන ඔපරේෂන් රූල් එක අපි දෙනවානේ එකතු කරන්න. එහෙම නෙවෙයි මෙතන
මැෂින් ලර්නින් වල මේ මොඩල් එක රූල්ස් යාම හදාගන්නවා. කියන්නේ ඉන්පුට් ඩේටා වල පැටර්න් හොයලා යාම හදාගන්න. උදාහරණයක් විදිහට පූසෙක්ගේ පොඩ් මේ පින්තූරයක් පෙන්නලා කියන්නේ කම්පියුටරින් බලමු. ඉස්සෙල්ලා පොඩි ළමෙක් ඉන්න බැලු. දැන් මේ කම්පියුටරේට පූසෙක්ගේ ෆොටෝ එකක් පෙන්නලා කියනවා මේ ෆොටෝ එකේ ඉන්නේ කැට් කියලා. එතකොට බල්ලෙක්ගේ ෆොටෝ එකක් පෙන්නලා ඒකෙන් මේ ඉන්නේ කියනවා මේ ඩොග්. ඩොග් නැතුව not a cat කියලා. එතකොට පූසෙක් නෙවෙයි කියලා කියන්නේ. දැන් මෙහෙම ඉන්පුට් ටික දෙනවා. එතකොට ඉන්පුට් ටිකක් දෙනවා අවුට්පුට් ටිකක් දෙනවා. ඉන්පුට් අවුට්පුට්. එතකොට ඔබ්සර්වේෂන් දෙකක් දීලා තියෙනවා. ඒ දෙකනේ ගොඩක් ඉන්පුට් දෙන්න ඕනේ. එහෙම ඉන්පුට් දීලා මේ කියන්නේ ඩේටා දීලා අපි මොඩල් එකක් හදාගන්නවා මැෂින් ලර්නින් ටෙක්නික්ස් පාවිච්චි කරලා. එතකොට මොඩල් එක කියන්නේ ඉක්වේෂන් එකක් වගේ කියලා හිතන්නේ. y = mx ධන c කියන්නේ ඉක්වේෂන් එක. ඒ වගේ මොඩල් එකක් හදාගත්තා කියලා හිතන්න. ඊට පස්සේ මේ මොඩල් එක පාවිච්චි කරලා ප්‍රෙඩික්ෂන් කරන්න ඕනේ. එතකොට ඒ ස්ටෙප්ස් තුන තමයි වෙන්නේ. ප්‍රෙඩික්ෂන් කරනවා කියන්නේ අලුතෙන් පූසෙක් පෙන්නපුවාම ඒ පූසා මේ පූසෙක් නෙවෙයිද කියලා අඳුර ගන්න පුළුවන් මෙන්න මේ මොඩල් එක පාවිච්චි කරලා. මේ මොඩල් එක හදාගත්තේ අපි දුන්නේ මේ මොඩල් එකට මේ values parameters ඒවා මේවා කියන්නේ. මොඩල් එකේ තියෙන්න ඕනේ values මේවා වෙන්න ඕනේ කියලා අපි දෙන්නේ නැහැ. මේ ට්‍රැඩිෂනල් ඒ වගේ අපි දෙනවා මේක තමයි වෙන්න ඕනේ. මේ දෙක එකතු කරන්න ඒකෙන් රූල් එක දෙනවා. මෙතන තියෙන්නේ spam and change words rules fails. ඒ කියන්නේ ස්පෑම් කරන කට්ටිය rules මේ වචන වෙනස් කර මේ ඔෆර් වෙනුවට ඔෆර් කියන්නේ අහුවෙන්නේ නැති වෙන විදිහට වචන හදාගෙන ඊමේල් වෙනවා. එතකොට මේ වැඩේ ෆේල් වෙනවා. rules පාවිච්චි කරන එක ෆේල් වෙනවා. කලින් කිව්වා වගේම data model prediction data දෙනවා. ඒ data වලින් කම්පියුටරෙන්ම මොඩල් එකක් හදා ගන්නවා. ඊට පස්සේ ප්‍රෙඩික්ෂන් දෙනවා ඒ හදාගත්ත මොඩල් එක පාවිච්චි කරලා. ඉස්සෙල්ලාම data කියන්නේ past information. ඊට පස්සේ මොඩල් එක කියන්නේ computer learns relationship. ඊට පස්සේ prediction කියන්නේ now predict news. මෙතන student marks තමයි මේ example එකක් කරන් තියෙන්නේ. කියන්නේ study hours exam marks. study hours කියන එක x කියලා ගන්නවා. exam marks y කියලා ගන්නවා. කියන්නේ variable දෙකක් විදිහට ගන්නවා. මේ මෙතන තියෙන්නේ හිතන්නකෝ exam එක ළමයි exam එකට කලින් වැඩ කරපු ප්‍රමාණයයි ඒකෙන් exam එකෙන් ගත්ත ලකුණු ප්‍රමාණය කියලා හිතන්නකෝ. පළවෙනි ළමයා දෙවෙනි ළමයා පළවෙනි ළමයා ලකුණු 10ක් කරා. ඊට පස්සේ දෙවෙනි ළමයා study hours පැය 10යි. එයා ලකුණු 65ක් කරා. ඊට පස්සේ දෙවෙනි ළමයා පැය 20ක් වැඩ කරලා ලකුණු 80ක් තියෙනවා. දැන් මෙතන රිලේෂන්ෂිප් එකක් තියෙනවා වගේ පේනවනේ. ඒ කියන්නේ ස්ටඩි අවර්ස් වැඩි වෙද්දී ලකුණු වැඩි වෙලා වගේ පේනවා. ඒ විදිහට මේ රිලේෂන්ෂිප් එකක් කම්පියුටරෙන් හදාගන්න එක තමයි අපේ ටාගට් එක. ඒතකොට ස්ටඩි අවර්ස් x කියලා අරගෙන y වෙනුවට මෙතන වැරදියට තිබ්බේ. exam marks තමයි y විදියට තියෙන්නේ. එතකොට රිලේෂන්ෂිප් එකක් හදා ගන්නවා. මෙතන හරියට y සමානයි mx ධන c වගේ ඉක්වේෂන් එකක් හදාගත්තා කියලා හිතමු. එතකොට y දැන් මෙතන අපි කියනවා මේක ලීනියර් විදිහට ලකුණු ඇති. ඒ කියන්නේ එන්න වැඩි වෙනවා. කියන්නේ මේ සරල රේඛාවක් විදිහට තියෙයි කියලා y = mx ධන c පාවිච්චි කරන්න කිව්වොත් එතකොට මෙන්න මේ m අකුරයි c අකුරයි මේ ඔලෙවල් මැත්ස් වල තිබ්බනේ මේ කියන්නේ අනුක්‍රමණය c කියන්නේ අන්තක්කරණය. එතකොට මේවා දෙක ඇවිල්ලා මේ පැරාමීටර්ස් කියන්නේ එක එක වෙලාවට වෙනස් වෙන නියත.
දැන් මේකෙදි M කියන්නේ මේකේ අනුක්‍රමණය, C කියන්නේ අන්තක්කන්ඩය. එතකොට මේ වැලියු දෙක මේ හොයලා දෙන්නේ මේ කම්පියුටරෙන් මේ රිලේෂන්ෂිප් එක අපිට දෙනවා. ඒ කියන්නේ y සමානයි. දැන් මේ වගේ ඇත්තටම බැලුවොත් මෙන්න මේ වගේ එරර්ස් අඩුම අවස්ථාවට අදාළ ලයින් එක දෙන එක තමයි මේක වෙන්නේ. මේ ලීනියර් රිග්‍රෙෂන් වල වෙන්නත් ඒකනේ. ඒක තමයි මෙතනත් වෙන්නේ. එතකොට y සමානයි e pi x ධන 12. එහෙම ඉක්වේෂන් එකක් ආව කියමු දුන්නා කියමු මේ මොඩල් එකේ. එතකොට මේ මොඩල් එක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රෙඩික්ෂන් වලට. ප්‍රෙඩික්ෂන් වලදී මෙන්න මේ ඉක්වේෂන් එක පාවිච්චි කරන්න පුළුවන් y සමානයි pi x ධන 12 කියන ස්ටඩි අවර්ස් කියන x කියලා ගත්තනේ. එතකොට මෙතන මේකට අපි 15 කියලා ආදේශ කරපු ගම ඒකට දාලා y value එක එනවා. y value එක කියන්නේ පැය 15ක් වැඩ කරපු ළමයාගේ exam marks ගන්න තමයි එකෙන් වෙන්නේ. එතකොට මේ අපි කතා කරපු විදිහට ඉස්සෙල්ලාම data පාවිච්චි කරලා මොඩල් එකක් ලර්න් කරලා ඒකෙන් ප්‍රෙඩික්ෂන් දෙනවා. ඒ වගේ තව උදාහරණයක් තමයි මේක. learning to cook rice. ඉස්සෙල්ලාම කරන්නේ අපි අම්මා වෙන විදිය බලන් ඉන්නවා ගොඩක් වෙලා. එතකොට අපි watch many times ingredients මොනවද දාන්නේ, steps මොනවද, ඒවා ටික බලනවා. ඊට පස්සේ යනවා මේ මොඩලින් පාර්ට් එකේදී වෙන්නේ you learn the method. උයන විදිය අපි ඉගෙන ගන්නවා. කැමරාවක් උයන විදිය. ඊට පස්සේ මොඩලින් පාර්ට් එක කරලා ඊට පස්සේ තමයි අපි ඒක ඇප්ලයි කරන්නේ. ඇප්ලයි කරනකන් ප්‍රෙඩික්ට් කරන්නේ ඊට පස්සේ. එතකොට තමයි අවුට්පුට් එක එන්නේ. you cook alone. එතකොට අපි පාවිච්චි ඉගෙනගත්ත ලර්න් කරපු මෙතඩ් පාවිච්චි කරලා අපි අලුතෙන් කැම එකක් හදනවා. එතකොට ඒක මේ අරකට පැරලල් යන එක්සාම්පල් එකක් මැෂින් ලර්නින් වලට පැරලල් යනවා. ඊට පස්සේ මැෂින් ලර්නින් එක්සාම්පල්ස් ඉන් එවරිඩේ ලයිෆ්. එක්සාම්පල් තව 4ක් තියෙනවා මෙතන. YouTube recommendation පළවෙනි එක. YouTube recommendation වලදී වෙන්නේ YouTube එක ඔයා කරන ඔයා මේ බලන වීඩියෝ වල මේ data එකතු කරනවා. ඒ කියන්නේ ඔයා කොයි වෙලේද වීඩියෝ බලන්නේ, මොන වගේ කැටගරිස්ද බලන්නේ, ඒ වගේ ඒ data කලින් past data එකතු කරනවා. ඊට පස්සේ තමයි ඔයා ඒගොල්ලෝ මොඩල් එකක් හදලා ඒ මොඩල් එකෙන් ප්‍රෙඩික්ට් කරනවා ඊළඟට ඔයාට පෙන්වන්න ඕනේ මොන වගේ වීඩියෝද කියලා. එතකොට ඒක තමයි මේ YouTube recommendation වලදී වෙන්නේ. face recognition වලත් එහෙම තමයි. ඒකෙත් වෙන්නේ ඉස්සෙල්ලාම අර මේ පස්සයි පාරක් මුණ පෙන්වලා මේ වෙරිෆයි කරන්න ඕනේ, සෙටප් කරන්න ඕනේ මේ face recognition එක මුලින්ම. එතකොට ඒක තමයි data input එක. ඊට පස්සේ තමයි ඒක මේ ෆෝන් එක ඇතුළේම මොඩල් එකක් හදනවා. ඊට පස්සේ තමයි ඔයාට මේ ලොක් එක කරගන්න ඕන නම් මූණ පෙන්නපු ගම මේ ඉන්නේ වාද නැද්ද කියලා වෙරිෆයි කරගන්නවා. එතකොට මේ ගොඩාක් ෆීචර්ස් චෙක් කරලා හදාගත්ත මොඩල් එකෙන් තමයි මේ ප්‍රෙඩික්ෂන් එක කරන්නේ. ඒතර face recognition වල ඒක පාවිච්චි වෙනවා. ඊට පස්සේ Google Map Traffic වල මේ ඒක නිකන් මේ දුර විතරක් බලලා මේ දුරට හරියන කාලය නෙවෙයි මේ දෙන්නේ. දැන් එක ලොකේෂන් එකක ඉඳන් තව ලොකේෂන් එකකට යද්දී ගත වන කාලය මේ කියන්නේ වෙලාව පෙන්නනවානේ. මේ තියෙන මෙතන යන විනාඩි මේ පැය විනාඩි 15ක් යනවා කියලා මේ මැප් එකෙන් Google මැප් එකෙන් පෙන්නනවා. ඒක ප්‍රෙඩික්ට් කරන්න ගොඩාක් ෆීචර්ස් එයා චෙක් කරනවා. කියන්නේ මොඩල් එකක් හදා ගන්නවා. ඒ කියන්නේ කොච්චරක් එයා දැන් මේ ප්‍රෙඩික්ට් කරන වෙලාවේ ඉන්න ටයිම් එක දවසේ මොන දවසේද ඉන්නේ, සතියේ මොන දවසේද, එතකොට අය වාහන ගාන වැඩිද, ඒවා චෙක් කරලා මොඩල් එකක් කලින් හදාගෙන ඉන්නවා. නිවාඩු දවසක් නම් ඒකත් බලනවා. එතකොට නිවාඩු දවසක් නම් බ්ලොක් එක අඩු වෙනවා. ඒක අඩු වෙන එක මේකට බලපානවනේ. ඒවත් ඔක්කොම චෙක් කරලා තමයි Google Maps මේ ටයිම් එක ප්‍රෙඩික්ට් කරන්නේ. තව ඇප්ලිකේෂන් එකක් තමයි tool language tools. ඒකෙදි වෙන්නේ මේ Google Translate එක මේ වගේ මේ
ට්‍රන්ස්ලේට් කරන්නේ ලැන්ග්වේජ් ටූල් මැෂින් ලර්නින් පාවිච්චි කරලා. ඒ කියන්නේ දැන් ඔයා දෙන සිංහල හරි ඉංග්‍රීසි හරි වචනේ මේ ඡේදයකට හරියන්න ඉංග්‍රීසි වලින් ඕන නම් ඒක ඒ විදිහට මේගොල්ලෝ ට්‍රේන් කරලා නැහැනේ. දැන් දෙන වචන කම්බිනේෂන් එක වෙනස් වෙන්න පුළුවන්. ඔයා දෙන එක ඒගොල්ලෝ ගාව නැහැනේ. ඒ වුණාට ඒකට හරියන විදිහට ගොඩක් හරිම ට්‍රාන්ස්ලේෂන් එක දෙන්න ඒගොල්ලෝ මොඩල් පාවිච්චි කරනවා කියන්නේ. ඒකට Google Translate යනකොට machine learning පාවිච්චි කරනවා. තව උදාහරණයක් තමයි satellite image forecast rainfall. satellite image පාවිච්චි කරලා rainfall forecast කරනවා. ඉස්සෙල්ලාම data ගන්න දැන් මේ අර කලින් කතා කරේ වලට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් ඇප්ලිකේෂන් එකක්. ඉස්සෙල්ලාම data ගන්න satellite data වලින් මේ point wise 2D data ගන්නවා. ඒ කියන්නේ කෝඩිනේට්ස් එකේ කෝඩිනේට්ස් වලට අදාළ මේ පොයින්ට් වල මිලිමීටර් ගාන සැටලයිට් වලින් බලලා මේ සේව් කරගන්නවා. ඊට පස්සේ vast data අවුරුදු ගානක හරි මාස ගානක හරි data අරගෙන ඊළඟට යනවා මේ මොඩල් එක හදන්න. මේ මොඩල් හදපු මොඩල් ටිකක් තමයි මේ තියෙන්නේ. මොඩල් හතරක් තියෙනවා මේ මැප් එකේ මේ graph එකේ. මේ කළු පාටේ තියෙන observation. මේ ඔබ්සර්වේෂන් තමයි ඇත්ත data පාස් ඇත්ත data. ඒ ඇත්ත dataයි මේ මොඩල් එක මොඩල් වලින් එන values ටිකයි තමයි තියෙන precipitation. එතකොට ගොඩක් ඔබ්සර්වේෂන් වල ළඟ එක්කෙනානේ හරි එක්කෙනා. හරිම මොඩල් එක. يعني ඉස්සරහට ફોකස් කරන්න ගන්නත් ඕනේ ඒ වගේ හරිම මොඩල් එක. මේ මොඩල් එක පාවිච්චි කරලා මොඩල් එක කියන්නේ ඉක්වේෂන් එකක් කියලා දන්නවා. ඒ ඉක්වේෂන් එක පාවිච්චි කරලා මේ මොඩල් එක පාවිච්චි කරලා ඉස්සරහට වෙන දේ ફોකස් කරන එක තමයි මෙතන ප්‍රෙඩික්ෂන් විදියට වෙන්නේ. ඊට පස්සේ සමරි මැෂින් ලර්නින් කියන්නේ අපි කතා කරපු විදියට giving data to computers. අපි data computer එකට දෙනවා. ඊට පස්සේ මේ දෙන data වලින් computer එකේ pattern එකක් අඳුර ගන්නවා. ඊට පස්සේ මේ pattern වලින් smart decision ගන්න එක තමයි machine learning වලදී කරන්නේ. ඊළඟ පාර්ට් එකේදී කෝඩ් කරන විදිය ගැන බලමු.